වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිට ඇති විශ්වමය ජනක ඓතිහාසික ස්ථානවලින් එකක් වන තෝනිගල සෙල්ලිපිය බලන්න තමයි අද අපි යන්නේ. ඉස්සරලම් මෙතෙන්ට ඇතුල් වෙද්දී අලංකාර ගස් වලින් වටවුණු ලස්සන පරිසර පද්ධතියක් අපිට බලා ගන්න පුළුවන්. උදෑසන හිරුවෙලෙන් දිදුලන පාෂාණ පෘෂ්ඨය සමග ගස් අතරින් හමායන මෘදු සුළඟ සමග අපි යමු ඉස්සරහට. මේ ස්ථානයට උදේ හරි හවස හරි යනවා නම් තමයි ලේසි. මොකද දවල් වෙද්දී අවුවසර වැඩි වෙන්න පුළුවන්. පුරාවෘත්තයන්ට අනුව විජය කුමරු ශ්‍රී ලංකාවේ රජ වූ පසු ඔහු තම පළමු රැජින වූ කුවේනියව පාවාදී දේශපාලන හේතුන් මත ඉන්දියානු කුමාරිකාවක් සමග විවාහ වී තිබෙනවා. සිත් ඇවුලට හා නින්දාවට පත් වූ කුවේනි ඇගේ දරුවන් දෙදෙනා සමග විජය රජුගේ මාලිගාවෙන් පිටවී වනාන්තරවලින් වටෝ හුදෙකලා ස්ථානයක් වන තෝනිගලට ළඟා වූ බව සඳහන් වෙනවා. මෙහිදී මහා පර්වතය මත හිඳ ඇය ඇගේ අහිමි වූ ආදරය සහ විජය රජු වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් හඬා වැටී තිබෙනවා. තෝනිගල යන නම එම සිදුවීමෙන් පැමිණි බව විශ්වාස කෙරෙනවා. මේ සෙල්ලිපි අඩි 150ක් පමණ සහ අඩි 12ක් පමණ උස දැවැන්ත පැතලි පාෂාණ මතු පිටක තමයි කැටයම් කරලා තියෙන්නේ. මේ ලියා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා දිවෙන මුල් බ්‍රාහ්මී අක්ෂර වලින්. වලගම්බා රජුගේ පුත් මහාකුලි මහාතිස්ස රජුගේ පාලන සමයේදී තමයි මේ කැටයම් කරලා තියෙන්නේ. මෙම අකුරු ගැඹුරින් කැටයම් කර වසර දහස් ගණනකට පසුව පවා හොඳින් සංස්කරණය කර ඇති බවක් අපිට පේන්න තියෙනවා. ඒ පුරාණ ශිල්පීන්ගේ විශිෂ්ට කුසලතාවයද පෙන්නුම් කරනවා. මෙතනින් පහළට මේ බන්ට් එක දිගේ මීටර් 100ක් වගේ ගියාම තවත් සෙල්ලිපියක් බලා ගන්න පුළුවන්. අපි යමු දැන් ඒ බලන්න. වැව ළඟ තියෙන ලස්සන පොඩි දේවාලයකුත් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අපිට මගක් යද්දී දැක ගන්න පුළුවන් වුණා වැව් වානේ වතුර පිට අරගන්න අපූර්ව දර්ශනයක්. තෝනිගල කියන්නේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් පමණක්ම නෙමෙයි සාමකාමී හා දර්ශනීය ස්ථානයක්. අවට පරිසරය ස්වභාවික සුන්දරත්වයෙන් පිරී තිබෙනවා. හරිත වනාන්තර, කුඩා විල් සහ පාෂාණමය භූදර්ශනත් දැක ගන්න පුළුවන්. බොහෝ සංචාරකයන් සහ ඉතිහාස ලෝලීන් මෙම කලාකෘති නැරඹීමට සහ ශ්‍රී ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරයට ඇති සම්බන්ධය අත්විඳීමට තෝනිගලට පැමිණෙනවා. ඉතින් අපිට මෙතනින් මුදුනට ගියාම පරමාකන්ද පර්වතයක් දැක ගන්න පුළුවන්. ඉහළ සිට බලන විට වනාන්තර, කුඹුරු, වැව් සහ ඈත පිහිටා තිබෙන කඳු අපිට බලා ගන්න පුළුවන්.
විශ්මයජනක පසුබිම මෙම පුරාණ පර්වතයට අලංකාරයක් එක් කරනවා. ඉතින් අපි මෙම මිල කළ නොහැකි උරුමය ආරක්ෂා කරගත යුතු අතර අපගේ මුතුන් මිත්තන්ගේ කතා ජීවමානව තබා ගනිමින් සහ අනාගත පරම්පරාවන්ට තෝනිගල සුන්දරත්වය ඉතිහාසය සහ ජනප්‍රවාදය දැකබලා ගැනීමට ඔවුන්ට ඉඩ සැලැස්විය යුතුයි.